40 Days with Jesus. ලෝකයේ දරුණුතම අන්තභාවය වන්නේ ඇස් නොපෙනීම නොව ප්‍රේමයේ පෙනිපෙනිත් හදවත වසාගෙන සිටීමයි. අද අප කියවු සුදු සුවාරංචියට අනුව උපතින් අන්ධ මනුෂ්‍යයෙකු ජේසුස් වහන්සේ ඉදිරියට පැමිණෙනවා. එතන සිටි ගෝලයෙන් වහාම අහනවා, මොහුට මෙහෙම වුණේ කාගේ පාපයක් නිසාද? අද සමාජයත් හරියටම ඒ වගේ පාර යන හිගන්නෙක්, අසරණ වුණු අසල්වැසියෙක් හෝ රැකියාව අහිමි වුණු කෙනෙක් දෙස බලා ඔහුට මෙහෙම වෙලා තියෙන්නේ ඔහු කරපු පාපයන් පළ දීලා කියා ඇඟිල්ල දිගු කරන්නට අපි හරිම දක්ෂයි. අපි කියන්නේ ඔවුන්ගේ අවාසනාව මිස ඔවුන්ට පීඩ විය යුතු අපේ වගකීමක් ගැන අපි කිසිම විටක කතා කරන්නේ නැහැ. නමුත් ජේසුස් වහන්සේ ඒ අන්ධභාවය දෙස බැලුවේ වෙනස්ම ආකාරයකටයි. උන්වහන්සේ පැවසුවේ මේ දෙවියන් වහන්සේගේ මහිමේ ප්‍රකාශ වීමට ඇති අවස්ථාවක් බවයි. උන්වහන්සේ මඩ ස්වල්පයක් ගෙන ඔහුගේ ඇස්වල ගා ඔහු සුවපත් කළා. පුදුමේ නම් මේ ඇස් පෙනීම ලැබූ මේ අසරණ පුද්ගලයා ජේසුස් වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස හඳුනා ගනිද්දී හොඳින් ඇස් පෙනුණු පරිසවරුන්ට ජේසුස් වහන්සේ කවුද කියා පෙනුනේ නැහැ. ඔවුන් ජේසුස් වහන්සේ කවුද කියා හඳුනාගත්තේ නැහැ. ඔවුන් සෙව්වේ සුවය ලැබූ මනුෂ්‍යයාගේ සතුට නොව ජේසුස් වහන්සේ නීති කැඩූ ආකාරයයි. අපේ ජීවිතවලත් සමහර වෙලාවට අපි ආගමික නීති රීති ගැන තර්ක කරනවා, අනුන්ගේ වැරදි හොයනවා. ඒත් අපේ ඇස් ඉදිරි පිටම එන අසරණයාගේ වේදනාව අපේ ජීවිතවලට දැනෙන්නේ නැහැ. සැබෑ ආලෝකය යනු ඇස් පෙනීම පමණක් නොවේ, අනුන්ගේ දුක දැක උණුවන හදවතක් තිබීමයි. ජේසුස් පිටයි.